බිත්තර 3ක්, පාන් පිටි, සීනි, පොල් තෙල්, බේකින් සෝඩා, වැනිලා. දැන් පාන් පිටි ටික හලා ගන්න. ඒ පාන් පිටි ටිකටම බේකින් පවුඩර් තේ හැඳි 1/4ක් එකතු කරගන්න. දැන් බෝල් එකට සීනි ග්‍රෑම් 100ක් එකතු කරගෙන එයට පොල් තෙල් මිලිලීටර් 60ක් එකතු කරගන්න. දැන් බිත්තර 3ක් එකතු කරගනිමු. ඒ බිත්තර එකින් එක වෙනම බෝල් එකකට කඩාගෙන අපේ මිශ්‍රණයට එකතු කරගන්න. සීනි ටික, බිත්තර ටික, පොල් තෙල් ටික හොඳින් මික්ස් කරගනිමු. ඒ සඳහා බීටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපිට හැන්දකින් උනත් මේක වික්ස් එකකින් උනත් මේක කලවම් කරගන්න පුළුවන්. දැන් අපි බීට් කරගන්න ගමන් පාන් පිටි ටිකෙන් ටික එකතු කරගනිමු. අපේ මිශ්‍රණය එකම අතකට බීට් කරගන්න අමතක කරන්න එපා. දැන් වැනිලා තේ හැඳි එකක් එකතු කරගනිමු. වැනිලා අත්‍යවශ්‍යම නැහැ, තියෙනවා නම් පමණක් එකතු කරගන්න. දැන් අපේ රයිස් කුකර් එක ලෑස්ති කරගන්න. දැන් ඒ සඳහා තෙල් කඩදාසියක් යටට දමලා අපේ රයිස් කුකර් එකට මිශ්‍රණයෙන් භාගයක් එකතු කරගන්න. ඒ විදිහට රයිස් කුකර් එකේ කේක් ලේයර් දෙකක් අපි සාදා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි සාදාගත්ත කේක් ලේයර් දෙක. දැන් අපි අයිසින් සීනි එක හදා ගන්න හදන්නේ. ඒකට අපිට බටර් අවශ්‍ය වෙනවා, කොකෝ පවුඩර් අවශ්‍ය වෙනවා, තව අයිසින් sugar අවශ්‍ය වෙනවා. දැන් අපි මේ ටික හොඳින් වික්ස් එකකින් බීට් කරගන්න ඕනේ. ඔය කටියට මේකටත් බීටර් එකක් නැත්තම් වික්ස් එකක් නැත්තම් හැන්දක් පාවිච්චි කරලා උනත් මේක මික්ස් කරගන්න පුළුවන්. දැන් අපි සාදාගත් කේක් ලේයර් එකට අපේ චොක්ලට් මිශ්‍රණය එකතු කරගෙන හොඳින් තවරා ගන්න. චොක්ලට් තවරාගත් ලේයර් එක අනිත් ලේයර් එකකින් වසා ගන්න. අනවශ්‍ය ටික කපාගෙන අපිට අවශ්‍ය හැඩයට මේක කපා ගනිමු.
අපි කපාගත් කේක් ලේයර් ටික චොක්ලට් මිශ්‍රණයේ තවරා ගනිමු. කට්ටියට චොක්ලට් මිශ්‍රණය තවරා ගන්න නැතුව ඉස්සෙල්ලා තිබ්බ විදියට උනත් ආහාරයට ගන්න පුළුවන්. ඒත් හරිම රසයි. දැන් අපි පොඩි ඩිසයින් එකක් දාගන්න චොක්ලට් කෑලි ටික හීනීට කපාගෙන ඒක මේ අපේ කේක් ලේයර් එක උඩින් ඉසකනිමු. ඉතින් මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ අපි ශීතකරණයෙන් ගත්ත කේක් කෑලි ටික. ඉතින් හරිම රසයි යාළුවනේ. ඔය කට්ටිය try කරලා බලන්න. අදට සමු ගන්නවා.